සිම්පල් ටියුට්ස් YouTube නාලිකාව වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මූල්‍ය කළමනාකරණය යටතේ බොන්ස් වැලියේෂන් පාඩම් මාලාව යටතේ අද එකතු වෙන්නේ දෙවනි කොටස සමගින්. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බොන්ඩ්ස් වල වෙළඳපොළ මිල. එහෙමත් නැතිනම් මාකට් ප්‍රයිස් එක තීරණය වෙන්නේ කොහොමද කියන එක ගැන. අපි පළමු කොටස තුලින් සාකච්ඡා කරා බොන්ඩ් එකක වැලියු එක කියන්නේ මොකක්ද? මේ වැලියු එක තීරණය වෙන්නේ කොහොමද කියලා. එතනදී මම පැහැදිලි කරා බොන්ඩ් එකක වැලියු එක කියලා කියන්නේ ඒ බොන්ඩ් එකට අදාළව පවතින සියලුම ලැබීම් වල වර්තමාන වටිනාකම. ඒ කියන්නේ කූපන් එක සහ රිඩෙම්ෂන් වැලියු එක කියන දෙක ඒ අවස්ථාවේදී වෙළඳපොලේ පවතින පොලි අනුපාතය එහෙමත් නැතිනම් yield rate එකෙන් ඩිස්කවුන්ට් කරාට පස්සේ බොන්ඩ් එකේ වැලියු එක අපිට ලැබෙනවා. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බොන්ඩ් එකකට වෙළඳපොළ තුල තීරණය වන මිල ගණන් සහ ඒවා කොහොමද තීරණය වෙන්නේ කියන දේ පිළිබඳව. Market prices of bonds. Bonds are traded in markets and bond prices are determined in there. අපි බොන්ඩ් එකක් ගත්තම මේ බොන්ඩ් එකකට ෆේස් වැලියු එකක් තියෙනවා. හැබැයි මේ ෆේස් වැලියු එකට අමතරව තවත් බොන්ඩ් එකකට තීරණය වන මිලක් තියෙනවා. ඒක තමයි වෙළඳපොළ මිල කියලා කියන්නේ. ණය ලබා ගැනීමට අවශ්‍ය කරන ආයතනය විසින් බොන්ඩ් එකක් නිකුත් කරාම මේ බොන්ඩ් එක ප්‍රාථමික වෙළඳපොළ එහෙමත් නැත්නම් ප්‍රයිමරි මාකට් එකට ඉෂුව කරන්නේ ඒ බොන්ඩ් එකේ තියෙන ෆේස් වැලියු එකට. ඒ අනුව ප්‍රයිමරි මාකට් එක තුලින් බොන්ඩ් එකක් මිලදී ගනු ලබන පුද්ගලයා මේක මිලදී ගන්නේ ෆේස් වැලියු එකට. ඒ අනුව මේ පුද්ගලයාට විකල්පයක් තියෙනවා මැචුරිටි ඩේට් එක වෙනකම්ම මේ බොන්ඩ් එක තියාගෙන ආපහු කල්පිරීමෙන් පසුව බොන්ඩ් එක ඉෂුව කරන ආයතනයට ලබා දීලා Taman ඒ ආයතනයට දුන්න ණය මුදල ලබා ගන්න පුළුවන්. ඒ අනුව කල්පිරීමෙන් පසු මේ ආයෝජකයාට නැවතත් අර ෆේස් වැලියු එකම ලැබෙනවා. එහෙමත් නැතිනම් ඔහුට තවත් එක විකල්පයක් තියෙනවා. මේ බොන්ඩ් එක මැචුරිටි එක වෙනකම්ම තියාගෙන ඉන්න නැතුව වෙනත් ආයෝජකයෙකුට විකුණන්න පුළුවන්. මේ ආකාරයට විකිණීමේදී ඒ වෙලාවේදී මේ පුද්ගලයා මේ බොන්ඩ් එක විකුණන්නේ බොන්ඩ් එකේ මාකට් ප්‍රයිස් එකට. ඒ මාකට් ප්‍රයිස් එක ෆේස් වැලියු එකට වඩා වැඩි මිලක් වෙන්නත් පුළුවන්. ඊට වඩා අඩු මිලක් වෙන්නත් පුළුවන්. නැත්නම් ෆේස් වැලියු එකටම විකුණනවා වෙන්න පුළුවන්. මේ පුද්ගලයා මුලින්ම මේ බොන්ඩ් එක මිලදී ගත්ත ෆේස් වැලියු එක රිඩෙම්ෂන් ඩේට් එකට කලින් මේ බොන්ඩ් එක වෙනත් ආයෝජකයෙකුට විකුණන මිලත් අතර ඇතිවන වෙනස තුලින් මේ පුද්ගලයාට ලාභයක් හෝ අලාභයක් ලැබීමේ හැකියාව තියෙනවා. මේ බොන්ඩ් එක දෙවනි වර මිලදී ගනු ලබන පුද්ගලයෙක් ඉන්නෝනේ. මේ පුද්ගලයාටත් පුළුවන් මේක රිඩෙම්ෂන් ඩේට් එක වෙනකන් තියාගෙන බොන්ඩ් ඉෂුවටම ඉදිරිපත් කරලා ඒකේ ෆේස් වැලියු එක ලබා ගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔහුට මේ බොන්ඩ් එක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. මේ බොන්ඩ් මැචුරිටි පීරියඩ් එක තුල මේක අඛණ්ඩවම සිදු කරන්න පුළුවන් ක්‍රියාවලියක්. ඒ අනුව බොන්ඩ් ගනුදෙනු කිරීම තුලින් පුද්ගලයින්ට ලාභ ලැබීමේ හැකියාව තියෙනවා. මෙතනදී වෙළඳපොලේ පවතින තත්ත්වය, බොන්ඩ් එකේ පවතින ස්වභාවය ආදී සියලුම කරුණු සැලකිල්ලට අරගෙන තමයි මේ තීරණය ගන්නේ. ඒ අනුව ඒ අවස්ථාවලදී බොන්ඩ් එක විකුණන හෝ මිලදී ගැනෙන මිල ගණන් අපි හඳුන්වනවා බොන්ඩ් එකේ මාකට් ප්‍රයිස් එක කියලා. බොන්ඩ් එකක මාකට් ප්‍රයිස් එක ගැන තවදුරටත් කතා කරන්න කලින් අපිට වැදගත් වෙනවා මේ බොන්ඩ් එකක් ගනුදෙනු වන වෙළඳපොළවල් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම. ඒ අනුව අනිත් සුරකුම්පත් සඳහා වගේම තමයි බොන්ඩ් එකකට ගත්තත් බොන්ඩ් මාකට් එක ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකයි. ප්‍රයිමරි මාකට් and සෙකන්ඩරි මාකට්. ප්‍රයිමරි මාකට් එහෙමත් නැතිනම් ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ ණය අවශ්‍ය කරන ආයතනයක් විසින් හෝ රජය විසින් මුලින්ම බැඳුම් කර වෙළඳපොළට නිකුත් කරන අවස්ථාව. බොන්ඩ් issuer initially sell bonds to investors. මේ නිකුත් කිරීම ප්‍රධානම ආකාර දෙකකට සිදු වෙනවා. ඒ තමයි public offerings and private placement. secondary market එක කියලා කියන්නේ existing securities trading among investors. දැනට නිකුත් කරලා තියෙන සුරකුම්පත් ආයෝජකයන් අතර ගනුදෙනු වන වෙළඳපොළ. යනෝ provide liquidity and price information. secondary market එක. එහෙමත් නැතිනම් ද්විතීයික වෙළඳපොළ හරහා තමයි අවශ්‍ය අරමුදල් සම්පාදනය, ඒ අනුව ද්‍රවශීලතාවයේ සැපයීම වගේම වෙළඳපොළ මිල ගණන් තීරණය වීම සිදුවන්නේ. primary market එකේදී මුලින්ම ආයෝජකයන් හට සුරකුම්පත් නිකුත් කිරීම ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට සිදු වෙනවා. public offering එකක් කියලා කියන්නේ සියලුම මහජනතාවට පොදුවේ බැඳුම් කර මිලදීගත හැකිවන ආකාරයට සිදු කරනු ලබන නිකුත් කිරීම. ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකක් කියලා කියන්නේ ඒ විදිහට මහජනතාවට පොදුවේ ආරාධනා කරන්නේ නැහැ. නමුත් unregistered offerings for selected qualified investors. දැනටමත් වෙළඳපොලේ සිටින
සුදුසුකම්ලත් මහා පරිමාණ ආයෝජකයන් හට මිලදී ගැනීමට හැකිවන ආකාරයට සුරකුම්පත් නිකුත් කිරීම සිදු කරනවා. පබ්ලික් ඔෆරින් එකක් ගත්තොත් පබ්ලික් ඔෆරින් එකකදී ප්‍රධාන ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන් සුරකුම්පත් නිකුත් කරන බොන්ඩ් අන්ඩර්රයිටින් and බොන්ඩ් ඔක්ෂන්. මේ බොන්ඩ් අන්ඩර්රයිටින් කියලා කියන්නේ බැඳුම් කර නිකුත් කරනු ලබන ආයතනය සහ ආයෝජකයන් අතර අතරමැදියෙකු වශයෙන් ක්‍රියාත්මක වන ආයතන. මේ අන්ඩර්රයිටර්ස්ලා සමාගම පැත්තෙන් වගකීමක් ගන්නවා ඔවුන් මිලදී ගනු ලබන සම්පූර්ණ කොටස් ප්‍රමාණයම ආයෝජකයන් හට විකුණලා ඒ අවශ්‍ය අරමුදල් ප්‍රමාණය සම්පාදනය කරලා දෙන්නම් කියලා ඒ අනුව ඔවුන් ඒ සඳහා වෙනම ගාස්තුවක් අය කරනවා. බොන්ඩ් ඔක්ෂන් එකක් කියලා කියන්නේ bid and ask. ලන්සු තැබීම මගින් ඉහළම ලන්සුව සඳහා බොන්ඩ් එක අලෙවි කිරීම සිදු වෙනවා. මේ ප්‍රයිමරි මාකට් එක තුලින් මිලදී ගනු ලබන සුරකුම්පත් ඉන් පසුව ආයෝජකයන් අතර ගනුදෙනු වෙන්නේ සෙකන්ඩරි මාකට් එකේදී. සෙකන්ඩරි මාකට් එක තුල ආයෝජකයන් අතර නම් භාණ්ඩාගාර බැඳුම් කර ගනුදෙනු වන ආකාරය ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකක් තියෙනවා. ඕවර් ද කවුන්ටර් මාකට් සහ ඕගනයිස්ඩ් එක්ස්චේන්ජ්. ඕවර් ද කවුන්ටර් මාකට් එකේදී සිද්ධ වෙන්නේ මේක කිසියම් නිශ්චිත ආකාරයේ සැකැස්මක් නැහැ. ඔන්ලයින් ආකාරයට දුරකථන මාර්ගයෙන් ආයෝජකයන් අතර බැඳුම් කර මිලදී ගැනීම සහ විකිණීම සිදු වෙනවා. Participants trade directly without exchange. විධිමත් හුවමාරුවක් කරහා නෙවෙයි ආයෝජකයන් ඍජුවම සම්බන්ධ වීම මගින් ඔවුනොවුන් අතර කතා බහ තුළින් වැඩිම මිලට විකිණීම සහ අඩුම මිලට මිලදී ගැනීම සිදු වෙනවා. අනිත් එක තමයි ඕගනයිස්ඩ් එක්ස්චේන්ජස්. දැන් උදාහරණ වශයෙන් මට දක්වන්න පුළුවන් ලංකාවේ කොළඹ කොටස් හුවමාරුව. මේක ඕගනයිස්ඩ් එක්ස්චේන්ජ් එකක්. මේකේ ලියාපදිංචි කරපු බැඳුම් කර තියෙනවා. කිසියම් නීතිමය රාමුවකට යටත්ව තමයි ගනුදෙනු සිදු වෙන්නේ. රෙගියුලේටර් කෙනෙක් ඉන්නවා. කොළඹ කොටස් වෙළඳපොලේ රෙගියුලේටර් තමයි ශ්‍රී ලංකා විනිමය සුරකුම්පත් කොමිෂන් සභාව සිකියුරිටීස් එක්ස්චේන්ජ් කමිෂන්. සෙකන්ඩරි මාකට් එකේ සැකැස්ම මේ ආකාරයට මට දක්වන්න පුළුවන්. ඒ අනුව බොන්ඩ් එකක වෙළඳපළ වටිනාකම තීරණය වන වෙළඳපළ තමයි සෙකන්ඩරි මාකට්. එහෙමත් නැතිනම් ද්විතීයික වෙළඳපළ කියලා අපි හඳුන්වන්නේ. අපි දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සෙකන්ඩරි මාකට් එක තුල කොහොමද මේ බොන්ඩ් එකක මාකට් ප්‍රයිස් එක තීරණය වෙන්නේ, කොහොමද මේ ගනුදෙනු කිරීම සිදු වෙන්නේ කියන දේ. ඊළඟට අපි බලමු බොන්ඩ් එකක වෙළඳපළ මිල තීරණය වීම කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. බොන්ඩ් එකක් මාකට් එකට ඉෂුව කරාට පස්සේ මේ බොන්ඩ් එකේ මිල තීරණය වීම සඳහා බොන්ඩ් එකට ආවේනික ලක්ෂණ වගේම වෙළඳපළ මගින් එල්ලවන විවිධ සාධකවල බලපෑමත් මත මේ බොන්ඩ් එකේ මිල ගණන් තීරණය වෙනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම බොන්ඩ් එකක වෙළඳපළ මිල තීරණය වීම කෙරෙහි බලපාන්නේ පොලී අනුපාතය. මම කලින් පැහැදිලි කරා පොලී අනුපාතය එහෙමත් නැතිනම් අපිට yield rate එක කියලා හඳුන්වනවා. ඉෂුවර් විසින් ණය ලබා ගැනීමට මුලින්ම නිකුත් කරන අවස්ථාවේදී මේ yield rate එක කූපන් රේට් එකට සමානයි. කූපන් රේට් එක තීරණය කරන්නේ yield rate එක මත පදනම් වෙලා. ඒ අනුව බොන්ඩ් එකේ කූපන් රේට් එකයි yield rate එකයි සමාන නිසා මේ බොන්ඩ් එකේ face value එක සමාන වෙනවා මාකට් ප්‍රයිස් එකට. බොන්ඩ් එකක yield එක අඩු වෙද්දී මාකට් ප්‍රයිස් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි yield එක වැඩි වෙද්දී මාකට් ප්‍රයිස් එක අඩු වෙනවා. මම කලින් පැහැදිලි කරා බොන්ඩ් එකක yield එක සහ මාකට් ප්‍රයිස් එක අතර තියෙන්නේ ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක්. මේකේ ගණිතමය පැහැදිලි කිරීම මම සිදු කරා. විශාල පොලී අනුපාතයක් භාවිතා කරලා කූපන් සහ රිඩෙම්ෂන් වැලියු එක ඩිස්කවුන්ට් කරද්දී අපිට ලැබෙන්නේ අඩු වටිනාකමක්. ඒ වගේම තමයි අඩු පොලී අනුපාතයක් භාවිතා කරලා කූපන් එක සහ රිඩෙම්ෂන් වැලියු එක ඩිස්කවුන්ට් කරද්දී අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා වැඩි වටිනාකමක්. ගණිතමය පැහැදිලි කිරීම ඒ ආකාරයි. නමුත් ඇත්තටම වෙළඳපොලේ සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියන දේ මම පැහැදිලි කරොත් ඒ අනුව මම මෙතන අවස්ථා දෙකක් දක්වලා තියෙනවා. පළවෙනි අවස්ථාවේදීත් කූපන් රේට් එක 5%යි. දෙවෙනි අවස්ථාවේදීත් කූපන් රේට් එක 5%යි. නමුත් මාකට් ඉන්ට්‍රස්ට් රේට් එක පළමු අවස්ථාවේදී කූපන් රේට් එකට වඩා වැඩි අගයක් 6%ක් දක්වලා තියෙනවා. පරණ බොන්ඩ් එකක් සඳහා කූපන් අනුපාතය 5% වන අවස්ථාවේදී අලුතෙන් නිකුත් කරන බොන්ඩ් එකක් සඳහා කූපන් අනුපාතය 6% වගේ අගයක තීරණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අලුතින් නිකුත් කරන බොන්ඩ් සඳහා ඉල්ලුම වැඩි වෙනවා. මොකද මෙම 6% මාකට් ඉන්ට්‍රස්ට් රේට් එක යටතේ ලැබෙන බොන්ඩ් එකක ආයෝජනය කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභය වැඩි. දැනටමත් වෙළඳපොලේ නිකුත් කරලා තියෙන පරණ බොන්ඩ් සඳහා ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වීම මගින් පරණ බොන්ඩ් සඳහා වෙන වෙළඳපොළ මිල අඩු වෙනවා.
වෙනවා. දෙවැනි අවස්ථාව තමයි කූපන් රේට් එක 5%යි. නමුත් වෙළඳපළ පොලී අනුපාතය 4%යි. මේ අලුත් අවස්ථාවේදී නිකුත් කරන බොන්ඩ් සඳහා ලබා දිය හැකි උපරිම කූපන් අනුපාතය වෙන්නේ 4%යි. දැනට වෙළඳපොලේ නිකුත් කරලා තියෙන බොන්ඩ්ස් වලට ලැබෙන ප්‍රතිලාභය වැඩි. ඒ අනුව අලුතින් නිකුත් කරන බොන්ඩ් සඳහා වන ඉල්ලුම අඩු වෙනවා. පරණ බොන්ඩ් සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව පරණ බොන්ඩ් සඳහා වන වෙළඳපළ මිල ඉහළ යනවා. බොන්ඩ් එකක වෙළඳපළ මිල තීරණය වීම කෙරෙහි බලපාන අනෙක් ප්‍රධානම සාධකය තමයි උද්ධමන අනුපාතය. නාමික පොලී අනුපාතය ගත්තම මේ නාමික පොලී අනුපාතය තුළ උද්ධමන අනුපාතය සඳහා ගැලපීමක් අඩංගු වෙනවා. මම ඒ සඳහා වන සමීකරණය මෙතන දක්වලා තියෙනවා 1 plus nominal interest rate equals to 1 plus real interest rate multiplied by 1 plus inflation rate. ඒ අනුව උද්ධමනය වැඩි වෙන අවස්ථාවකදී interest rate එක වැඩි වෙනවා. බොන්ඩ් එකේ price එක අඩු වෙනවා. ඒ වගේම තමයි inflation එක අඩු වෙන අවස්ථාවක පොලී අනුපාතය අඩු වෙනවා. බොන්ඩ් එකේ market price එක ඉහළ යනවා. බොන්ඩ් එකක market price එක තීරණය වීම කෙරෙහි බලපාන අනෙක් ප්‍රධානම කරුණක් තමයි credit rating එක කියලා කියන්නේ. Ratings are issued by credit rating agencies, measurement of credit worthiness of the bond issuer. මේ credit rating එකක් issue කරන්නේ rating agencies තියෙන උදාහරණ වශයෙන් Fitch rating ආයතනය දක්වන්න පුළුවන්. මේ rating එකකින් කියන්නේ මේ ආයතනයේ credit worthiness එක ගැන. ඒ කියන්නේ bond issuer හොඳ ණය ගරු කරන පුද්ගලයෙක්ද, අදාළ කාල සීමාව අවසානයේදී එම ණය මුදල් ගෙවා නිදහස් කිරීමේ හැකියාවක් තියෙනවද, ණය පැහැර හරින්නෙක්ද කියන එක. ඒ අනුව credit rating එකක් ලබා ගැනීම බොන්ඩ් ඉෂුව එකකදී ආයතනයට වගේම ඉන්වෙස්ටර්ටත් වැදගත් වෙනවා. මොකද ඉන්වෙස්ටර්ට තීරණය කරන්න පුළුවන් මේ ආයතනය ණය පැහැර හැරීමේ අවදානමක් නැති ආයතනයක්ද, Taman ආයෝජනය කරන මුදල කාල පරිච්ඡේදය අවසානයේදී නැවතත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන දේ තීරණය කරගන්න පුළුවන්. ඒ අනුව Tamanගේ අරමුදල් වල සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීමේ හැකියාව ආයෝජකයාට ලැබෙනවා. බොන්ඩ් ඉෂුවට මේ රිස්ක් රේටින් එක වැදගත් වෙනවා. ඉහළ රේටින් එකක් සහිත ආයතනයකට ඉක්මනින්ම Tamanගේ සුරැකුම්පත් නිකුතුව සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පවතිනවා. වෙළඳපළ වටිනාකම තීරණය වීම කෙරෙහි බලපාන අනෙක් ප්‍රධානම කරුණ තමයි age of the bond. එහෙමත් නැත්නම් මේ බොන්ඩ් එක පරිණත වීම සඳහා තව කොපමණ කාලයක් පවතිනවද? When maturity date get closed, bond price get close to par value. ආයෝජකයෙක් බොන්ඩ් එක මිලදී ගන්නේ face value එකට. මේක redemption date එකේදී ආපසු ලැබෙන්නේත් ඔහු මේ බොන්ඩ් එක මිලදී ගැනීම සඳහා ආයෝජනය කළ මුදලමයි. බොන්ඩ් එකක් වෙළඳපොලේ පොලී අනුපාත සහ අනෙකුත් කරුණු පදනම් කරගෙන විවිධ අවස්ථාවලදී විවිධ වෙළඳපොළ මිල ගණන් යටතේ ගනුදෙනු වුණත් බොන්ඩ් එකේ මැචුරිටි එකේදී ආයෝජකයාට ලැබෙන්නේ මේ බොන්ඩ් එකේ පා වැලියු එක. එහෙමත් නැතිනම් ෆේස් වැලියු එක. මම මෙතන රූප සටහනක දක්වලා තියෙනවා බොන්ඩ් ප්‍රයිස් ඇට් මැචුරිටි කියන එක. ඒ අනුව මෙතන දක්වලා තියෙනවා පා වැලියු එක. එහෙමත් නැතිනම් ෆේස් වැලියු එක. මේක බොන්ඩ් එක ඉෂුව කරන අවස්ථාවේ සිට මැචුරිටි ඩේට් එක දක්වාම නොවෙනස්ව පවතින අගයක්. වෙනස් වෙන අගය තමයි බොන්ඩ් එකේ මාකට් ප්‍රයිස් එක. ෆේස් වැලියු එකට වඩා වැඩි මාකට් ප්‍රයිස් එකක් කියලා කියන්නේ මේ බොන්ඩ් එක ප්‍රීමියම් එකකට අලෙවි වෙන බොන්ඩ් එකක්. ඒ වගේම තමයි ෆේස් වැලියු එකට වඩා අඩු වෙළඳපොළ මිලක් තීරණය වෙන බොන්ඩ් එකක් කියලා කියන්නේ ඩිස්කවුන්ට් එකක් යටතේ අලෙවි වෙන බොන්ඩ් එකක්. මේ මොන ආකාරයට මේ බොන්ඩ් එක ගනුදෙනු වුණත් මැචුරිටි ඩේට් එකේදී එහෙමත් නැතිනම් රිඩෙම්ෂන් ඩේට් එකේදී මේ බොන්ඩ් එක සඳහා ආපසු ආයෝජකයාට ලැබෙන්නේ ෆේස් වැලියු එකමයි. අපි කියමු කිසියම් ආයෝජකයෙක් මේ බොන්ඩ් එක ෆේස් වැලියු එකට මිලදී අරගෙන රිඩෙම්ෂන් එක දක්වාම ගනුදෙනු නොකර Taman සන්තකේ පවත්වා ගන්නවා. ඒ අනුව ඌට ලැබෙන එකම ආදායම තමයි මේ බොන්ඩ් එක සඳහා ලැබෙන කූපන් එක. ඒක නොවෙනස් අගයක්. නමුත් තවත් ආයෝජකයෙක්ට පුළුවන් මේ බොන්ඩ් එක මැචුරිටි එක දක්වාම තියාගන්න නැතුව වෙළඳපොළ මිල ගණන් සැලකිල්ලට අරගෙන මේ බොන්ඩ් එක විකුණන්න. ඒ අනුව වෙළඳපොලේ පොලී අනුපාත අඩු වෙන අවස්ථාවකදී ඔහුට පුළුවන් මේ බොන්ඩ් එක ෆේස් වැලියු එකේ ඉඳන් ප්‍රීමියම් එකකට අලෙවි කරන්න. ඒ අනුව මේ පුද්ගලයාට කැපිටල් ගේන් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දෙවනි වර මිලදී ගනු ලබන පුද්ගලයා මාකට් ප්‍රයිස් එක යටතේ බොන්ඩ් එක මිලදී ගත්තා. ඔහු මැචුරිටි ඩේට් එක වෙනකම්ම බොන්ඩ් එක තබාගෙන සිටියොත් ඔහුට ලැබෙන්නේ බොන්ඩ් එකේ ෆේස් වැලියු එක. අනිත් පැත්තට ගත්තත් එහෙමයි ආයෝජකයෙක්ට පුළුවන් වෙළඳපොළ මිල ගණන් සැලකිල්ලට අරගෙන වෙළඳපොලේ පොලී අනුපාතයන් ඉහළ යන අවස්ථාවකදී බොන්ඩ්ස් වල මිල ගණන් අඩු වෙනවා. ඒ අනුව ඔහුට පුළුවන්
වෙළඳපොලේ බොන්ඩ්ස් මිලදී ගැනීම සඳහා තීරණය කරන්න. ඔහුට ඩිස්කවුන්ට් එකකට බොන්ඩ් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ බොන්ඩ් එක මැචුරිටි එක දක්වාම තබා ගත්තොත් ඔහුට බොන්ඩ් එක සඳහා ෆේස් වැලියු එක හිමි වෙනවා. ඒ අනුව අඩු වටිනාකමකට බොන්ඩ් එක මිලදී අරගෙන මැචුරිටි දවස වෙද්දී බොන්ඩ් එකේ ෆේස් වැලියු එක ලබා ගැනීම තුළින් ඔහුට ඒත් කැපිටල් ගේන් එකක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ අනුව මේ රූප සටහනෙන් දැක්වෙනවා ප්‍රීමියම් බොන්ඩ් එකක් වුණත් ඩිස්කවුන්ට් බොන්ඩ් එකක් වුණත් මැචුරිටි ඩේට් එක ලං වෙද්දී මේ බොන්ඩ් එකේ ප්‍රයිස් එක ෆේස් වැලියු එකට සමාන වෙනවා. ඒ අනුව කිසියම් පුද්ගලයෙකුට බොන්ඩ් එකක් මිලදී අරගෙන ඒ බොන්ඩ් එක විකිණීම තුළින් ලාභයක් හෝ අලාභයක් ලැබෙන ආකාරය අපි උදාහරණයක් මගින් පැහැදිලි කරගමු. A purchased bond with a coupon rate of 5.12% and this was purchased when there were 7 years left to maturity and yield rate was 4.18%. 5 years later, he sold the bond when yield to maturity is 3.87%. Face value is ₹25,000. Calculate the price A paid to purchase the bond. Calculate the price A sold the bond. Calculate A's gain or loss from this transaction. ඒ නැමැති පුද්ගලයා කූපන් රේට් එක 5.12ක් වන බොන්ඩ් එකක් මිලදී ගන්නවා. ඒ අවස්ථාවේදී මේ බොන්ඩ් එක කල්පිරීම සඳහා වසර 7ක කාලයක් පවතිනවා. ඒ වගේම වෙළඳපොලේ පොලී අනුපාතය 4.18ක්. වසර 5කට පසුව මේ පුද්ගලයා මේ බොන්ඩ් එක විකුණනවා. ඒ අවස්ථාවේ පොලී අනුපාතය 3.87යි. මුහුණත වටිනාකම රුපියල් 25000යි. ඒ අනුව අපෙන් අහලා තියෙන්නේ මේ ඒ නැමැති පුද්ගලයා මේ බොන්ඩ් එක මිලදී ගනු ලබන වටිනාකම සහ ඔහු බොන්ඩ් එක විකුණන වටිනාකම. ඒ වගේම මේ බොන්ඩ් ගනුදෙනුව තුළින් පුද්ගලයාට ලැබෙන ලාභය හෝ අලාභය. මේ ගණනය කිරීම වඩාත් හොඳින් පැහැදිලි කිරීම සඳහා මම කාල රේඛාවක් භාවිතා කරලා තියෙනවා. කාල රේඛාව බැලුවම අපිට පැහැදිලි වෙනවා මේ බොන්ඩ් එක තවත් මැචුවර් වෙන්න වසර 7ක කාලයක් තමයි පවතින්නේ. ඒ කියන්නේ remaining period to maturity is 7 years. මේක නිකුත් කරලා තියෙන්නේ අතීතයේ කිසියම් දවසක. මේක වසර 20ක බොන්ඩ් එකක් නම් මේ වෙනකොට මේ බොන්ඩ් එක වසර 13ක කාලයක් ගනුදෙනු වෙලා තියෙනවා. දැනට පවතින්නේ වසර 7ක කාලයක්. ඒ අනුව බිඳුව කියන අවස්ථාවේදී මේ බොන්ඩ් එක නිකුත් කරන අවස්ථාවේදී ෆේස් වැලියු එක 25000යි. ඒ අවස්ථාවේදී තීරණය වෙලා තියෙනවා කූපන් රේට් එක 5.12ක්. වසර 7ක් තිබියදී මේ පුද්ගලයා බොන්ඩ් එක මිලදී ගන්නවා. ඒ අවස්ථාවේදී වෙළඳපොලේ පොලී අනුපාතය 4.18යි. මේ පුද්ගලයා වසර 7ම බොන්ඩ් එක තියාගෙන ඉන්නේ නැහැ. වසර 5ක් ගියාම මේ බොන්ඩ් එක තවත් ආයෝජකයෙකුට විකුණනවා. ඒ අවස්ථාවේදී වෙළඳපොලේ පොලී අනුපාතය 3.87යි. අපි බලමු පුද්ගලයා බොන්ඩ් එක මිලදී ගනු ලබන වටිනාකම. ඒ අවස්ථාවේදී වෙළඳපොලේ තීරණය වෙලා තියෙන මිලට තමයි ඔහු මිලදී ගන්නේ. වෙළඳපොළ මිල ගණනය කිරීම සඳහා සියලුම ලැබීම් වල වර්තමාන වටිනාකම ගණනය කරන්න ඕන. දැන් අපි බලමු මේකේ ගණනය කිරීම සිදු කරන ආකාරය. මම මෙතන දක්වලා තියෙනවා කාලය, මුදල් ප්‍රවාහයන් සහ මේ මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම. මේ පුද්ගලයා බොන්ඩ් එක මිලදී ගනු ලබන මේ පළමු වර්ෂය අපි 1 කියලා සැලකුවොත් ඔහුට වසර 7ක් යනතුරු මේ බොන්ඩ් එක තබා ගැනීමේ හැකියාව තියෙනවා. වසර 7ක් යනතුරු ඔහුට රුපියල් 1280 බැගින් කූපන් 7ක් හිමි වෙනවා. ප්‍රසන්ට් වැලියු ඇනුවිටි සමීකරණය භාවිතා කරලා yield rate එක 4.18 යටතේ වට්ටම් කර පසු අපිලිතුර වශයෙන් ලැබෙනවා 7631.78ක්. මේ පුද්ගලයා වසර 7ක් මේ බොන්ඩ් එක ළඟ තබා ගත්තොත් 7 වෙනි වර්ෂයේ අවසානයේදී මේ පුද්ගලයාට මේ බොන්ඩ් එකේ ෆේස් වැලියු එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 25000ක මුදල මේ පුද්ගලයා මිලදී ගනු ලබන අවස්ථාවේදී වෙළඳපොලේ තියෙන පොලී අනුපාතය 4.18යි. තනි මුදල් ප්‍රවාහයක වර්තමාන වටිනාකම ගණනය කිරීම yield rate එක 4.18 සහ එන්හි අගය 7 වශයෙන් ආදේශ කරාම අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා 18769.36ක්. කූපන් වල වර්තමාන වටිනාකමයි redemption value එකේ වර්තමාන වටිනාකමයි ගත්තම මේ පුද්ගලයා මේ බොන්ඩ් එක මිලදී ගනු ලබන වෙළඳපොළ මිල ලැබෙනවා 26401.14ක්. face value එක 25000ක් වන බොන්ඩ් එකක් මේ පුද්ගලයාට මිලදී ගන්න වෙන්නේ
තියෙන්නේ ප්‍රීමියම් එකකට. දෙවෙනි ගැටලුව වශයෙන් අපෙන් අහලා තියෙන්නේ මේ පුද්ගලයා මේ බොන්ඩ් එක විකුණන මිල කීයද? පස්වන වසරේදී විකුණනවා. මේ විකුණන්නේ වෙළඳපොලේ ඒ අවස්ථාවේදී තීරණය වෙලා තියෙන මිලට. මෙතනදී බොන්ඩ් එකේ වෙළඳපොළ මිල කීයද කියලා. අපිට yield to maturity දීලා තිනවා 3.87ක්. වසර දෙකක කාලයක් සඳහා රුපියල් 1280 බැගින් කූපන් දෙකක් ලබා ගන්න පුළුවන්. present value of annuity සමීකරණය ආදේශ කිරීම තුලින් වර්තමාන වටිනාකම ලැබෙනවා 2418.70ක්. කල්පිරීමෙන් පසුව ලැබෙන්නේ මුහුණත වටිනාකම වසර දෙකක් සඳහා පසුපසට ගණනය කිරීම සිදු කරනවා. පස්වන වසරේදී මුහුණත වටිනාකම 23171.79ක්. මෙම අගයන් දෙකේ එකතුව මගින් අපිට ලැබෙනවා බැඳුම් කරය මිලදී ගැනීම සඳහා ගෙවීමට කැමති මිල කීයද කියලා. ඒ අනුව ඒ මිල තමයි පුද්ගලයාට මෙම බොන්ඩ් එක විකිණීමට හැකි මිල වෙන්නේ. ඒ අනුව 25597.49යි. ඒ නැමැති පුද්ගලයා රුපියල් 26401.14ක මිලට මිලදීගත් බොන්ඩ් එක පස්වන වසර අවසානයේදී 25597.49ට වෙනත් ආයෝජකයෙකුට විකිණීමේ හැකියාව පවතිනවා. මෙතනින් ඔහුට පාඩුවක් තමයි සිදු වෙලා තියෙන්නේ. ඒ පාඩුව ගණනය කිරීම සඳහා අපි විකුණුම් මිලෙන් ගැනුම් මිල අඩු කරනවා. පිළිතුර වශයෙන් ලැබෙනවා ඔහුගේ අලාභය 810.65. මොන ආකාරයෙන් බොන්ඩ් එකක් ගනුදෙනු කිරීම සිදු කළ යුතුද යන්න පිළිබඳව මූලික අවබෝධයක් අද පාඩම තුළින් මම ඔබට ලබා දීමට උත්සාහ කළා. අපි මේ සම්බන්ධ ඉදිරියේදීත් තවදුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පාඩම් තුළින් ලැබෙන දැනුම ඔබට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මේ පාඩම් මාලාව සමග දිගින් දිගටම එකතු වීම සඳහා Simple Tuts YouTube නාලිකාවට subscribe කිරීම මගින් එකතු වෙන ලෙස මම ඔබට ආරාධනා කරනවා.